සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ඉතින් මම අලුතෙන් පටන් ගත්තේ ගොඩක් දෙනෙක් මේක subscribe කරලා නැති. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්නේ subscribe කරලා ඉතින් set වෙන්න. ඉතින් මට උදව්වක් දෙන්න. ඉතින් මේ ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි මාෂල්ලා ගොඩක් දෙනෙක් දන්නවා අර අපේ look change එකක් ආව අපිට. ඔය look change එක තනි කරලා gem කන event එකක්. gem කන event එක කොහොමද අපි gem අඩුවෙන් ගන්න කියලා තමයි මම මේ trick එක ගහන්නේ. ඉතින් බැලුවට පේනවා මගේ ජෙම් නෑ. මම ජෙම් টොප් අප් කරලා මේක කරන්නේ. මොකද මේක කර ඉන්නකොට මට සල්ලි හම්බෙලා මේක කරන්න යනකොට මේ වීඩියෝ එක දාන්න වෙන්නේ නෑ. මොකද මේක සමහර විට මට සල්ලි හම්බ වෙනකොට මේ ඉවෙන්ට් එක නැතුවත් තියෙන්නේ. ඉතින් අපි යම් බලන්න ඉවෙන්ට් එක කොහොමද කියලා. ඔයාලට ඉතින් මෙතනට දාන්න තරම් ජෙම් නෑනේ. ඉතින් මේක වැඩක් නෑ අපිට. අපි ගිහිල්ලා ස්පින් කරන තැන ඉඳන් අපි එතනින් පටන් ගමු අපි මේ ට්‍රික් එක කොහොමද කරන්න කියලා. හරිද? ඉතින් අපි යමු ඉස්සෙල්ලා බලන්න මෙතන ඉවෙන්ට් එක. ඔය තියෙන අපේ ඉවෙන්ට් එක ආයෙ ඉතින් ගති කිට් එකක්. හොඳේ. මෙච්චර කාලට ආපු ගතිම කිට් එක කියන්න බෑ. ඒ ගති කිට් එකක්. ඉතින් සුපිරි ජෙම් වියදම් කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් ජෙම් වියදම් කරනවා නම් කට්ටිය টොප් අප් කරන කට්ටිය ඉන්නවා නම් ඉතින් මේ ටික් කරලා බලන්න ජෙම් අඩුවෙන් ඔයාලට මේ ගන්න පුළුවන්. මොකද මම මෙහෙම විශ්වාස කියන්නේ මම මේක චෙක් කරලා බැලුවා ගොඩක් වීඩියෝස් වල මේ වීඩියෝ දාලා තියෙනවා. YouTubers මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් යාළුවගෙන් බලලා තමයි මම ඔයාලට ගෙනා මේ වීඩියෝ කරන් මේකට දාන්න බැරි හින්දා මම ඔයාලට කරලා ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා දෙනවා තමයි ඔයාලට. ඉතින් මෙහෙමයි කරන් තියෙන්නේ boys. අපි ඉතින් මේ ඉතලාම මේක මොකද්ද කියලා බලමු. හරිද? ඉතින් මේ look change එකේ ඉතින් මේ වීඩියෝ එක කරනවා පස්සේ යන්න ඕන මෙන්න මේ look change එකේ duo emote එක බලන්න. wow ගතිරම් තියෙනවානේ. ඊට පස්සේ අපි බලමු මේකේ change එක මේකත් මරු සුපිරින තියෙනවානේ gift එක. මම මේ graphic අඩු දාලා තියෙන graphic අඩි කරලා තියෙන සුපිරිටම තියෙනවා. ඊට පස්සේ අපි lobby emote එක තමයි තියෙන්නේ. lobby emote එක ගන්න තියෙනවා. ගන්න පුළුවන් ඉද දන්න ඒක මම මේ ඔයාලට වීඩියෝ එක දැම්ම ට්‍රික් එක කරලා. ඉතින් මෙතන කිට් එක හරි අපි දැන් යමු ට්‍රික් එක ගන්න. වැඩි කතා ඕනේ නැහැ. ට්‍රික් එකට බහිමු. හරිද? ඉස්සලා අපි යන්න ඕන මචං බොටාව දාගන්න. අපේ බොටා දැන් ගොඩක් දෙනෙක් දන්නේ නැති අපි අර කලින් බොටා නැහැ. හරිද? මේ මගේ account එකේ ඉන්නවා. එන්න මේ දෙන්න නැහැ. සමහරක account වලට. ඉතින් අපි Android ගෙන් තමයි වැඩේ පටන් ගන්නේ. Android දාගෙන සම්පූර්ණයෙන්ම තියෙන කිට් කරව මේවා කොහොම ඔයා රිමූව් කරගන්න ඕන. තනිකර බොටා. හොඳයි. තනිකර බොටා විදිහට දාගන්න ඕන. ඒක තමයි ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න. ඉතින් මේක මම මේ මේවා දාලා සෙල්ලම් කරන ඉන්න කලින් කරව මේවා ටික දාන්න හිටියා. හරිද? මේ ටික ඉවර කරලා sorry මේ ටික රිමූව් කරලා ඉවරලා තනිකර බොටා වගේ හදාගන්න. හයි බොයිස් ඉතින් ඔන්න මම බොටා විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම කරන්නේ එක අයින් කරගන්න ඕන. හරි. ගන් ස්කින් එකක්වත් අපි පැඩි ස්කින් එකක්වත් මොකුත් දාගන්න එපා. හරිද? මෙහෙම අයින් කරන් පස්සේ අපි දැන් එන්වේජ් එක වෙනස් කරන්න තියෙනවා අපේ සෙටින් වලට ගිහිල්ලා. මට මතකත් නෑ මේක සෙටින් මේ කොහෙද තියෙන්නේ කියලා. අර මේ දාලා මම බැලුවෙත් නෑ වැඩි දෙයක්. මේ හරි අපි ලැන්ග්වේජ් එක තමයි අපි මේ වෙනස් කරගන්න ඕන. හරි ඉතින් ලැන්ග්වේජ් එක තියෙන තැන හොයාගත්තා ගේමක් දීලා ඉතින් එන්න මෙතන ලැන්ග්වේජ් එක වෙන මොකුත් ඔබන්න එපා. ඔයාලා වෙන ලැන්ග්වේජ් සිලෙක්ට් කරන්න එපා. ඉන්ඩෝනීසියා එක තමයි ඔයා සිලෙක්ට් කරන්න ඕන. ඉන්ඩෝනීසියා සිලෙක්ට් කරලා ඕකේ දීලා කන්ෆර්ම් කරලා ඉවරලා. සයිට් එකේ තියෙන ක්ලියර් කියලා report එක උඩින් ක්ලියර් කියලා. අන්න ඒකව 3 පාරක් ඔබන්න ඕන. ඉතින් මේක ගොඩක් පරණ කට්ටිය ඉතින් ඉස්සර කාලේ ඉඳන් අපි අප්ඩේට් වෙනකොට කරපු කට්ටිය ඉන්නවා මේක. හරිද? මේක තමයි වැඩ. ඉතින් මෙහෙම කරන් පස්සේ දැන් ඔයා කරන්න ඕන මුළු account එකෙන්ම back වෙන්න ඕන. මුළු game එකෙන් sorry account එකෙන් මුළු game එකෙන් back වෙන්න. log out නෙමෙයි කියන්නේ phone එකෙන් back කරලා දාන්න. හරිද? ඉතින් මෙන්න මේ විදිහට අපි home button එක බලලා හැමදේම හැල්ලා මුළු phone එකෙන් clear කරලා දානවා. හරිද? okay. මෙන්න මේ විදිහට. clear කරනකොට දැන් යන්න හපෝ game එක. තොරවාර ගියන් පස්සේ ඔයාගේ ලැන්ග්වේජ් වෙනස්ලා තියෙයි. ඒක වැඩි ගණන් ගන්න එපා. අපෝ ලැන්ග්වේජ් කියන තැන වල මතක ඇතිනේ. හරිද? එතෙන්ට ගිහිල්ලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න ගිහිල්ලා ඒක වෙනස් කරගන්නවා ට්‍රික් එක කරගත්තා පස්සේ ඉතින් මෙන්න මේ ටික කොහොම බෑක් කරලා දාන්න.
කරලා මූ යන්න යන්න ජයල්ලා රොයල් එකට ගිහිල්ලා මේක බැලුවා බැක් කරා වෙන්ටෝල් යන වෙන්ටෝල් තියෙනවා නම් රෙඩ් ඩොට් කියලා ඒ ඔක්කොම පොඩ්ඩක් බලලා එන්න බොරුවට නිකන් හරි බල්ල ඇවිල්ලා අපි බොටාව ගැසෙන්න උන් දැන් මෙතන මෙරිවල්ල දැන් අපි රොයල් එකට මේක කියලා බලාගෙන ඉන්න හරි ටික බලාගෙන ඉඳලා පස්සේ අපි යන්න ඕන පොල් රොයල් එකට ගිට් ටික පොඩ්ඩක් එහෙම කරකලා ගන්න හදනවා වගේ ගන්න බෑ වගේ ගන්න හදනවා වගේ පොඩි ඇක්ෂන් එකක් දාලා පොල් රොයල් කියලා ස්පින් එකක් කරන්න ස්පින් 3ක් 4ක් විතර ඔය කරන්න එක දිගටම දෙන්නත් එපා ස්පින් 3ක් හදලා ටික කරන්න කරන් පස්සේ මගේ ලයින් එක වෙනස මේ යන්න ආයෙත් මෙන්න මේකට අන්න ඔතන දාලා සීන් එක පටන් ගන්න හරිද මම මෙතෙන් දා වැඩේ කියන්න මම ස්පින් කරන්න යන්නේ මම ස්පින් කරන්න දෙන්නේ නැහැ හරිද ඔයාලා ගොඩක් කට්ටිය කරපු දෙයක් අනුව මම මේක ඔයාලට කියන්නේ ඉතින් මේක හරියට අහලා ඔයා ඉස්සල්ලාම කරන්න ඕන ගයිස් ගේම් 25 ස්පින් එකක් දෙන්න ස්පින් එක දීලා ඉවරලා ටිකක් වෙලා ගිහුවම පස්සේ ආයෙ මේකෙන් බෑක් එක නැතිලා ආයෙ ගිහිල්ලා ඉවරලා මේ ආයෙ ගේම් 25ක් දෙන්න හරි 25ක් දුන්නා ඊට පස්සේ ආයෙ වා කරන්න ඕන ගේම් 250 ස්පින් 10 එකක් ස්පින් 10 එකක් දෙන්න 10 + 11ක් වගේ දෙනවා ස්පින් එක දෙන්න ස්පින් එක දුන්නම් පස්සේ ඒ ආයකත් දීලා ඔයාලට මේක ආවේ නැත්තම් ආයෙ 25ක් දීලා ආයෙ බෑක් වෙලා ආයෙ 25ක් දීලා මේක කරන්න මේක කරනකොට ඔයාලට අඩියම් අඩුවෙන්ම එනවා සමහර කට්ටිය මේක ජෙම් එන්න ගානක් කියලා යනවා මේක එක කරලා ජෙම් අඩුවෙන් වඩ කරගන්න පුළුවන් ඉතින් මට මේ ගාන යන්නේ කියලා පොරොට කියන්න බෑ මොකද මම නෙමෙයි කරින එක වැඩ කරා මම විතරයි වඩ දුන්නේ ඉතින් බොරුවට කට්ටිය අර මේ කරනවා ඉතින් මට වේදන් කරලා තිබ්බනම් මම මේක වේදන් කරලා සාමාන්‍යයෙන් ඔයාලට ප්‍රතිශතයක් කර දෙන්න පුළුවන් මංගා මේ වෙලාවේ ජෙම් නැහැ ඉතින් මේ ටික කරලා බලන්න කරලා ඉවරලා වැඩේ හරි ගියා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඉතින් අර කිව්වා වගේ සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක 1000 ගන්න ඔයාලගේ සබ් එක ඕන ඉතින් ඉස්සරහට වීඩියෝ ගොඩක් දෙනවා ඉතින් අදට යනවා බයි බයි